හායි අද හදමු ලේසියට රසට එළවලු රොටි ටිකක්. මං අද ගන්න ප්‍රමාණයෙන් එළවලු රොටි 16ක් විතර හදන්න පුළුවන්. මුලින්ම මම මේ වගේ මෙෂරින් කප් එකක් අරගෙන ඒ කප් එකෙන් කප් 4ක් ගන්නවා පාන් පිටි. ඊට පස්සේ තෙල් මේස හැඳි 5කුත් දාගෙන ලුණු කුඩු ටිකකුත් දාලා මේ වගේ මික්ස් කරගන්නවා. ඊට පස්සේ මද රස්නේ වතුර දාලා මේ වගේ ටිකෙන් ටික අනා ගන්නවා. ඩෝ එකත් මේ වගේ හොඳට අනලා ඊට පස්සේ ඒකට තෙල් ටිකක් දාලා පැයක් විතර වහලා තියාගන්න. ඒ අතරදී මම අපේ එළවලු රොටි එකේ පේස්ට් එක හදාගන්නවා. මම ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මෙතන දාලා තියෙනවා. ඔයා ආස විදිහට ඔයාගේ පේස්ට් එක ඔයාට ඕන විදිහට හදාගන්න. ඔන්න දැන් පැයකට පස්සේ තමයි මම මේ බලන්නේ. එතකොට මේ වගේ දිගට ඔහොම ඇදිලා එහෙම එනවා. ඊට පස්සේ මේ වගේ බෝල හදාගෙන මෙම රස්සන්ට රවුමට දිග ඇරලා ඒකට පේස්ට් එක දාලා මේ වගේ ඔයාට කැමති හැඩවලට හදාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත එළවලු රොටි ටික මේ වගේ අඩුම ගින්දරේ ගානට පුච්ච ගන්න. මේ වගේ හැම සයිඩ් එකක්ම හරවලා ගානට පුච්ච ගන්න. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත ලේසිම ලේසි රසම රස එළවලු රොටි ටික. ඉතින් මේ රස රෙසිපි එක හදන්න නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෆේවරිට් දාගන්න. තව රස රෙසිපීස් බලන්න මම ෆලෝ කරන්න. බයි බයි.